අද අපි කතා කරමු චීන පුරාවෘත්තවල එන මහා බූද දඩයම් කරුවා නොත් ෂොන් කුයි ගැන. චීන සංස්කෘතිය සහ ජනප්‍රවාද තුළ අතිශය ජනප්‍රිය චරිතයක් වන ෂොන් කුයි හැඳින්වෙන්නේ බූතයන්ගේ රජු නැත්නම් King of Ghosts නමිනි. රෞද්‍ර පෙනුමක් තිබුණත් ඔහු චීන ජනතාව අතර ඉතා ගෞරවයට පාත්‍ර වූ ආරක්ෂක දෙවියෙක්. කවුද මේ ෂොන් කුයි? ෂොන් කුයි යනු නපුරු ආත්ම යක්ෂයන් සහ භූතයන් අල්ලා ඔවුන්ව විනාශ කරන බවට විශ්වාස කරන පුරාවෘත්තමය චරිතයක්. චීන නිවෙස්වල ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව පතා ඔහුගේ රූප එල්ලා තිබීම අදටත් දක්නට ලැබේ. ඛේදජනක ආරම්භය. ෂොන් කුයිගේ කතාව දිව යන්නේ චීනයේ ටෑන් රාජවංශ සමය දක්වායි. පුරාවෘත්තවලට අනුව ෂොන් කුයි ඉතා දක්ෂ ඉගෙනුමක් ලැබූ පඬිවරයෙක්. ඔහු රජයේ ඉහළ තනතුරක් ලබා ගැනීම සඳහා පැවති රාජකීය සිවිල් සේවා විභාගයට පෙනී සිටි අතර එයින් ඉහළම ලකුණු ලබාගෙන ප්‍රථමයා විය. ඔහුට නියමිතව ඉහළම ගෞරව නාමය පිරිනැමීමට නියමිතව තිබුණත් එවකට සිටි අධිරාජ්‍යා හෝ අමාත්‍යවරුන් ෂොන් කුයිගේ අවලස්සන සහ රළු පෙනුම නිසා ඔහු ප්‍රතික්ෂේප කළා. ඔහුගේ පෙනුම රාජකීය තනතුරකට නොගැලපෙන බව ඔවුන් පැවසුවා. මෙම අසාධාරණය දරාගත නොහැකි වූ ෂොන් කුයි දැඩි කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව මාලිගාවේ දොරටුවක හිස ගසාගෙන සියදිවි හානි කරගත්තා. පසුව ඔහු දක්ෂතාවය සහ අසාධාරණය මරණය ගැන කම්පා වූ බලධාරීන් මරණින් මතු ලොව පාලකයා වන යමා රජු ඔහුව නපුරු ආත්ම පාලනය කරන භූතයන්ගේ රජු ලෙස පත් කළා. අධිරාජ්‍යගේ සිහිනය. ෂොන් කුයි වඩාත් ප්‍රසිද්ධ වීමට හේතුව ටෑන් රාජවංශයේ ෂුවාන් සොං අධිරාජ්‍ය හා සම්බන්ධ කතාවයි. වරක් අධිරාජ්‍ය දැඩි ලෙස රෝගාතුර වුණා. එදින රාත්‍රියේ ඔහු සිහිනයක් දුටුවා. කුඩා යක්ෂයෙක් රජුගේ වටිනා යමක් සොරාගෙන දුවන විට හදිස්සියෙන්ම පැමිණි ඉතා විශාල රෞද්‍ර පෙනුමක් ඇති භූතයෙක් එම කුඩා යක්ෂයා අල්ලාගෙන ඔහුගේ ඇස් උගුලා දමා ඔහුගේ කිල දැමුවා. බියටපත් අධිරාජ්‍ය "නුඹ කවුද?" යයි ඇසූ විට "මම ෂොන් කුයි. අසාධාරණය නිසා දිවිනසාගත් පඬිවරයයි. දැන් මම අධිරාජ්‍යයට කරදර කරන නපුරු බලවේග විනාශ කිරීමට දිවුරා සිටිමි" යයි පැවසීය. පසුදා උදෑසන අවදි වන විට අධිරාජ්‍යගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වී තිබුණා. සතුටටපත් රජු ප්‍රසිද්ධ චිත්‍රයෙකු ලවා තමන්ගේ සිහිනයෙන් දුටු ෂොන් කුයිගේ රූපය සිතුවම් කර රාජධානිය පුරා පෙදා හැරියා. ෂොන් කුයිගේ අසිපත. ෂොන් කුයිගේ කඩුව බොහෝ විට හඳුන්වන්නේ යක්ෂ මර්දන කඩුව නැත්නම් ඩීමන් ක්වේලින් ස්වෝඩ් ලෙසයි. මේ සාමාන්‍යයෙන් චීන ජයන් වර්ගයේ කඩුවක්. ඒ කියන්නේ දෙපැත්ත කැපෙන කෙලින් පීටි ශුද්ධ වූ ආයුධයක්. පුරාවෘත්තවලට අනුව මෙම කඩුව සාමාන්‍ය ලෝහයෙන් පමණක් නොවේ. දිව්‍යමය බලයෙන් යුක්ත වූවා. මෙම කඩුව නපුරු ආත්මයක් ළඟ ඇති විට ස්වයංක්‍රීයව ශබ්ද කිරීමට හෝ දීප්තිමත් ආලෝකයක් විදුවීමට සමත් බව කියවෙනවා. සාමාන්‍ය කඩුවකින් මිනිසෙකුට තුවාල කළ හැකි වුවත් ෂොන් කුයිගේ කඩුව අදෘශ්‍යමාන භූතයන්, යක්ෂයන් සහ අශුභ ශක්තියන් කපා විනාශ කිරීමේ හැකියාව තියෙනවා. නවීන ලෝකයේ ෂොන් කුයි. වර්තමානයේ වීඩියෝ ක්‍රීඩා සහ චිත්‍රපට හරහාද ඔහු ජනප්‍රිය වෙලා තියෙනවා. බ්ලැක් මිත් වූකොන් නිර්මාණය කළ ගේම් සයන්ස් ආයතනයේ මේළඟ වීඩියෝ ක්‍රීඩා විදියට බ්ලැක් මිත් සොන් කුයි නමින් වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය වෙමින් පවතිනවා. මීට අමතරව සොන් කුයි ස්නෝ ගර්ල් ඇන්ඩ් ද ඩාර්ක් ක්‍රිස්ටල් වැනි චිත්‍රපට හරහාද ඔහුගේ කතාව ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා.